වතුර ප්‍රෙෂර් එකත් එක්ක ලීක් වුණොත් ලීක් වෙන්නේ පහළ තියෙන සොකට් දෙකෙන්. වතුර ටැංකියට ඒ අදාළ සොකට් ටික හරියට ෆිට කරගන්නේ කොහොමද? ඒ ගැනයි අද වීඩියෝ එක. මේ තියෙන්නේ වතුර ටැංකියේ වතුර ඉන්පුට් වෙන තැන. එතන තියෙන්නේ අඟලේ සයිස් එකෙන්. ඒක පහළම තියෙනවා අඟල් 1.5 අවුට්පුට් වෙන තැන. ඒ කියන්නේ මිලිමීටර් 50 සයිස් එකෙන්. ඒ වගේම එහා පැත්තේ තියෙනවා අඟලේ සයිස් එකෙන් ඕවර්ෆ්ලෝ එක. එතනින් තමයි වතුර උතුරලා යන්නේ. ඒකට පහළෙන් තියෙනවා වොෂ් අවුට් එක. සාමාන්‍යයෙන් වතුර ටැංකිය සුද්ධ කරද්දී එතනින් තමයි සුද්ධ කරන්නේ. එතනත් අඟලේ සයිස් එකෙන් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ බ්‍රෑන්ඩ් එකේ ලීටර් 500 ටැංකිය එක තියෙන විදිය. ටැංකිය විශාල වෙද්දී මේ දේවල් වෙනස් වෙනවා. අනික තමයි ටැංකියක් ගන්නකොට බලන්නම ඕනේ දෙයක් තමයි ඒ ටැංකියේ බ්‍රෑන්ඩ් එකට අදාළ සොකට් ටික ලැබෙනවද කියලා. දැන් මේක නම් ආපිකෝ ටැංකියක් නම් මේ ආපිකෝ එකෙන් දෙන සොකට් ටිකම අනිවාර්යෙන් තියනවද කියලා බලන්න. මොකද ඒ සොකට් වල සයිස් එක වෙන බ්‍රෑන්ඩ් එකකින් ගත්තම පොඩි වෙනසක් හරි තියෙන්න පුළුවන්. ඒකින්ද ඒක ගැන සැලකිලිමත් වෙන්න. මම දැන් එක සොකට් එකක් ෆිට කරලා පෙන්නන හරිය විදියට. මොකද මේක ෆිට කරද්දි ගොඩක් කට්ටිය පටල ගන්නවා. මේක වොෂර් එක ඇතුලෙන්ද දාන්නේ එළියෙන්ද දාන්නේ? ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න. මම මේ වීඩියෝ එක කරන අතරතුර වොෂර් එක දාන්න ඕනේ ඇතුලෙන්ද එළියෙන්ද කියලා. සමහර කට්ටියට මේක ප්‍රශ්නයක් වගේම සමහර කට්ටිය තව වොෂර් එකකුත් ඉල්ලනවා. ඉතින් මේවට වැඩියෙන් වොෂර් දාන්න ඕනෙත් නැහැ. අඩුවෙන් දාන්න ඕනෙත් නැහැ. මේ අවශ්‍ය ප්‍රමාණයට තමයි වොෂර් දීලා තියෙන්නේ. ඉතින් හරි විදියට ෆිට කරගන්නේ කොහොමද කියලා අපි බලමු. වැල් සොකට් එකට ත්‍රෙඩ් සීල් එක හරි විදියට හරි පැත්තට ඔතා ගමු මුලින්ම. වැල් සොකට් එක වතුර ටැංකියේ එළිය පැත්තෙන් ඇතුල් කරගන්න ඕනේ මේ විදියට. ඊට පස්සේ ඇතුල් පැත්තෙන් මේ විදියට අත දාලා ත්‍රෙඩ් සීල් ටිකක් ආයෙ ඔතා ගන්න. මොකද වැල් සොකට් එක ඇතුල් කරද්දී පොඩ්ඩක් ත්‍රෙඩ් සීල් ටික කැපෙනවා. ඉතින් ඇතුළට අත දාලා මේ විදියට ආයෙ පොඩ්ඩක් ත්‍රෙඩ් සීල් කරගන්න. ඊට පස්සේ ඇතුල් පැත්තෙන් මේ විදියට වොෂර් එක දාගන්න ඕනේ. ඊට පස්සේ මේ ෆෝසර් සොකට් එක මේ පැත්තෙන් තද කරනවා. දැන් මේක ගිහින් මෙතනට තද වෙද්දි මේ වතුර අපි පෙරනවා කියමුකෝ. මේ පෙරනවා මෙතනින් යන්නේ නැහැ. මේ වොෂර් එකෙන් තමයි හොඳට සීල් කරලා තියෙන්නේ. මේක හරහා වතුර මෙහෙන් ගිහින් මෙහෙට එන එක නවත්තන්න තමයි මේ ත්‍රෙඩ් සීල් දාන්නේ. ඒකට මෙතනින් වැල් සොකට් එකයි වතුර ටැංකියයි අතර වතුර කාන්දු වෙන එක වලකින්න තමයි වොෂර් එක දාලා තියෙන්නේ. ඒ වොෂර් එක උඩදී නම් ලොකුවට වැදගත්කමක් නැහැ. වැදගත්කමක් නැත්තේ නෑ. හැබැයි පහළ දාද්දි තමයි ඒක හරියටම දාගන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට දාලා තද කරගන්නවා. මේක තද කරද්දිත් මම නම් කියන්නේ සාමාන්‍යයෙන් අතේ ප්‍රමාණයට තද කරගත්තම ඇති. මාරය මේක පයිප් රින්ච් දාලා අල්ලනවා. පයිප් රින්ච් දාන්න අත්‍යවශ්‍යම නැහැ. මොකද ගොඩාක්ම තද කරන්න ගියොත් මේ වොෂර් එක ඇඹරෙන්න පුළුවන්. වොෂර් එක ඇඹරෙනවා වගේම ටැංකිය ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඒකින්ද පයිප් රින්ච් එකකින් අල්ලනවා නම් ඒක උඩරිම තද කරගන්නත් එපා. සාමාන්‍ය මට්ටමේ තද කරගන්න. ගොඩක්ම වැදගත් වෙන්නේ මේක උඩට වඩා පහළ තියෙන සොකට් දෙක. ඒකින්ද පහළ සොකට් දෙක දාද්දි පයිප් රින්ච් එකකින් අල්ලගන්න. ඒකට කමක් නැහැ. හැබැයි යම් ප්‍රමාණයකට අල්ලගන්න. මොකද ගොඩාක් තද කරන්න ගියොත් ටැංකිය ඩැමේජ් වෙන්නත් පුළුවන්. රබර් එක ඩැමේජ් වෙන්නත් පුළුවන්. ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් කොහොමද පල්ලෙහා මේක අල්ලන්නේ කියලා. සාමාන්‍යයෙන් මේවා හයි කරද්දි වතුර ටැංකිය ඇතුළට බහින්න ඕනේ. එහෙම නැත්නම් ටැංකිය තියන්න කලින් ටැංකිය පෙරලලා සොකට් ටික හයි කරගෙන ඉවරනාට පස්සේ වතුර ටැංකිය ඒ අදාළ උස ස්ථානයකට ගෙනිහිල්ලා ෆිට කරගන්නත් පුළුවන්.